फ्रेंड्स ఉన్నది අදගෙනලා තියෙන්නේ තුමට ඒගොල්ලන්ට ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා එකට ස්ක්‍රීන් එකක් දාගන්න කොහොමද කියලා කියන්න. ඉතින් ඉතින් මම මේක WhatsApp එකෙන් තමයි ගත්තේ මගේ යාළුවා කෙනෙක්ගෙන්. ඉතින් අපි ඒකට ගියමු. මේ තියෙන්නේ බස් ස්කීම් ටික. ඒගොල්ලන්ටත් ඉන්ටිගේට් ඒගොල්ලෝ කැමති නම් ඕන එකක් දාගන්න. මම මේක දන්නේ නැහැ පැහැදිලි වේද පැහැදිලි මොදි වේද කියලා. හරි ඉතින් මම ඉතින් මේකෙන් කැමතිම බස් ස්කීම් තමයි කැන්ඩිලා මෙසි. ඉතින් ඒක උඩට එකපාරට ටච් කරලා මෙන්න මේ ටික් තුනේ මෙන්න මෙහෙම සේව් කරගන්න. ඊට පස්සේ Play Store එකට ගිහිල්ලා මෙන්න මේ Z මේ තියෙන්නේ මේ app එක ඩවුන්ලෝඩ් කරගන්න. මම ඒක ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ. ඒක ඉතින් මම ඕපන් කරගත්තා. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේක ෆයිල් එකක් හදාගන්න. මේක දාගන්නවා බස් ස්කීම් කියලා. බස් ඉතින් ඔයගොල්ලෝ මේක ඇඩ් කරගන්න නැතුව ගහගන්න. දැන් ඒක වැටිලා ඇති. ඉතින් අපි ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ පික්චර් කියන්නේ අපි ඒකනේ ගත්තේ. ඒකට යන්න. ඊපස්සේ මේ WhatsApp කියන එකට තියෙන්නේ අන්න ඒකට ගිහලා අපි ගත්ත මේක නෝන හරියට මේකට මේ තියෙන්නේ කැන්ඩිලා මිසි කියලා. අපි ඒක ඒක කරන ඒක උඩ ගොඩක් වෙලා ඔබාගෙන ඉන්න. ඊපස්සේ මේ තියෙන කොපි තියෙනවා අන්න ඒක ඔබා ගන්න. ඊපස්සේ ඒගොල්ලෝ මේකට ගිහිල්ලා ඒගොල්ලෝ යන්න අර අපි කලින් සර්ච් කරගත්තේ බස් ස්කින් කියලා. බස් ස්කින් කියලා. බස් ස්කින් කොහෙද මේක තියෙන්නේ? එදිනේ ඒක නෙමෙයි යාළුවේ. බස් ස්කින් එක ස්කින් මේකද? මේකද? ඒක වෙන්න ඕන. හරිද? මේ තියෙන්නේ මේක. දැන් අපි කියන්නේ මේ බස් ගේම් එකට තියෙන බස් ගේම් එක. ඒකට යා. අනගමන් තියෙන්නේ බස් ගේම් එක. හරි ඉතින් අපි ඒගොල්ලෝ වෙඩ් එකට යන්න. වෙඩ් එකට ගිහිල්ලා ගත්ත මේ දාගෙන සිටි. ඒක මෙන්න මේ ප්ලේන් කියන එකට ගිහිල්ලා ඇඩ් ලිවර් කියන එකට යන්න. ඊට පස්සේ බ්‍රවුස් කියන එකට යන්න. බ්‍රවුස් කියන එකට. ඊට පස්සේ ඒගොල්ලෝ යන්න ඕන GTB එක දාන්න කි. ඔන්න බස් ස්කින් ඔන්න ඔකට ඒකට මේ එකක් තියෙන්න ඕන හරියට බස් ස්කින් කියලා. කෝ එක ගන්න බැරිම මේ තියෙන්නේ එක උඩ එකපාරට ටච් කරලා මෙන්න මේ ලව් එක දෙන්න. එදිනේ ඔක වැටෙනවා. කැන්ඩිලා ඉතින් මගේ එක පැහැදිලි මදි පොඩ්ඩක්. කාපට් එහෙම කාපට් එකේම වැදිලා තියෙනවා. මේක පොඩ්ඩක් විතර පැහැදිලි මදි යාළුවේ. කන්ට වැදිලා ඒක එක්කද? ඉතින් මගේ එක පැහැදිලි මදි. එහෙනම් ඉතින් අදට වැඩි ඉවරයි. අපි එහෙනම් කොල්ලෝ අපි ගියා.